ජීවිතේ අයිබෝවන් සුබම සුබෝදෑසන. ඉතින් තවත් අලුත් සතියක අලුත් ආරම්භයක් අලුත් දවසක්. ඉතින් ඔබ දන්නවා රැස් වෙන ජීවිතයේ සෞන්දර්ය දවසේ අපි සූදානම් වෙන්නේ සුවාසප විශේෂාංගය ආරම්භ කරන්න කියලා. ඉතින් විශේෂාංගය ආරම්භ කරන්න කලින් මම යමක් ඔබට කියනවා. අපි හිතනවා ජීවිතයේ සමහර දේවල් වෙනස් වෙද්දී අපි ළඟ ඉන්න හැමෝම ඒ විදිහටම ඉඳී කියලා. සමහරට රස්සාව නැති වෙන්න පුළුවන්, නැත්තම් තමන් ළඟ තියෙන වාහනේ කැඩෙන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්. මේ දේවල් හැම දෙයක්ම මේ විදිහට වෙද්දී සමහරට ෆෝන් එක නැති වෙන්න පුළුවන්, ෆෝන් එක කැඩෙන්න පුළුවන්. මේ වගේ දේවල් වෙද්දී සමහර විට අපි ළඟ තියෙන දේවල් අපි ළඟ ඉන්න අය සමහරට අපි ළඟ නැති වෙන්න පුළුවන්. ජීවිතේ එකම විදිහට මේ දේවල් ගලාගෙන යන්නේ නැහැ. බොහෝ විදිහට වෙනස් වෙනවා. මේ වෙනස් වීම එක අපි අපේ ජීවිතේට මුහුණ දෙන්න ඕනේ. ඉතින් උදෑසන අපිට කියනවා ජීවිතේ හුඟක් දේවල් වෙනස් කරගන්න, අලුත් කරගන්න එකතු වෙන්න කියලා රැස් වෙන ජීවිතයත් එක්කම. ඉතින් මේ දේවල් වෙනස් වෙනකොට මම අපිට කලින් කොනේ හැමදේම වෙනස් වෙනවා කියලා. අපි ඉක්මනට වයසටත් යනවා. අපි මේ අවුරුද්ද ගෙවිලා ගිහිල්ලා අපි දැන් 2017 වර්ෂයට හැම අපි කියනවා මේ බොහොම ඉක්මනට මේ 2017 වර්ෂයත් ආවා කියලා. ඉතින් වයසට යාම ගැනත් අපි කතා බහ කරන ලෑස්තිලා ඉනවා. මේ අවුරුද්ද ගෙවි යාමත් එක්ක අපි වයසට ගිහිල්ලා කියලා අපිටම දැනලා තියෙනවා. ඔබටත් ඒ විදිහෙන් දැනනවා ඇති. හැබැයි මේක පාලනය කරන්න පුළුවන් කියලා අපි වෛද්‍ය විද්‍යාත්මකව කියනවා. ඉතින් ඒ බව අපිට පැහැදිලි කරන්න අපත් සමග එකතු වෙලා ඉනවා. කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍ය එන් කුමාරනායක වෛද්‍යතුමා. අයිබෝන් වෛද්‍යතුමනි. අයිබෝන්. ඉතින් මේ වයසට යනවා කියලා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් කායිකව අපි වයසට යන දේද වයසට යාම කියලා. නැහැ. අපි වෛද්‍යතුමනි කායික විතරක් නෙමෙයි මානසිකවත් වයසට යනවා. මේකට මේ මුලින්ම මම කැමතියි මොකද්ද කරන්න කියන දේට කලින් මේ වයසට යාම ගැන යම් පැහැදිලි කිරීමක් අපිට කරන්න කියලා. ඔව් වාසනා මම හිතන්නේ වයසට යනවා කියවම ඕන කෙනෙක් එකපාරට මතක් කරනකොට බයක් දැනෙනවා. අනේ මං දැන් ජීවත් වෙන කාලේ ටිකෙන් ටික අඩු වෙනවා කියලා. දෙක තමයි දැන් අපි කෙනකින් අහනවා ඔබේ වයස කියලා. මම වාසනාවකින් අහන්නේ නෑ, බය වෙන්න එපා වයස. හැබැයි ඇහුවත් ඔබ කියන්නේ ඔබ ඉපදුන දවසේ ඉඳන් අද වෙනකොට අර මේ බැලුවට පස්සේ එන වයස නේ අවුරුදු ගාන. එහෙම ඔබ කියන්නේ මෙලොවට බිහුණාට පස්සේ. ඒ වුණාට බිහුණාට පස්සේ අද වෙනකම්. නමුත් විද්‍යාඥයෝ කියනවා මේ වයස වැරදි කියලා. මේකට කියන්නේ chronological age කියලා. විද්‍යාඥයෝ කියනවා නියම වයස psychological age. කියන්නේ මනෝවිද්‍යාත්මක වයසකුත් තියෙනවා. මනෝවිද්‍යාත්මක වයස. ඒ කියන්නේ ඔවුන් කියනවා සමහරවිට අවුරුදු 50 කෙනෙක්ට අවුරුදු 30ක ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔබට අවශ්‍ය නම් අවුරුදු 30 ඉඳලා අවුරුදු 50ක ජීවත් වෙන්නත් පුළුවන්. එහෙනම් අපිට පේන පැහැදිලිවම මේ වයස පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේක න විශාල සමීක්ෂණ කරනවා ලෝකේ. මේ වයස පිළිබඳ අපි මේ සමීක්ෂණ ආශ්‍රයෙන් අපි බලමු ඇත්තටම මේ වයසට යාම කියන්නේ කුමක්ද? දැන් අපි මට තව දෙයක් ඔබට කියන්න තියෙනවා. ඔබ කියොත් එහෙම දැන් මම දන්න එක කොස්මෙටික් ආයතනයක ඔහුගේ මාසික ලාභය කෝටි 2ක් විතර. මගේ මිත්‍රෙක් ඉන්නවා එතන. මොනවද මේ එක එක දේවල් මේ විකුණනවා මේවයි මේ තරුණ වෙනවා ඉක්මනින් මේ තරුණ භාවය ලබා ගන්න පුළුවන්, ශක්තිය ලබා ගන්න පුළුවන්. මේ ඇත්තටම 70%ක් විතර මේවා බොරු. නේ ඇත්තට මේක නෙවෙයි රහස තියෙන ඔබේ තාරුණ්‍ය පිළිබඳ. මේ තාරුණ්‍ය පිළිබඳ නිසි රහස් මොනවද ලෝකේ හොයාගෙන තියෙන්නේ කියන එක තමයි මම අද කතා කරන්නේ. මට තව දෙයක් කියන්න තියෙනවා වාසනා. මට මතකයි මම පුංචි කාලේ මට අවුරුදු 5 දී මගේ අපේ ගෙදරට බලු පැටියෙක් ගෙනාවා. ටොමි කියමු අපි. ඔව්. දැන් මට අවුරුදු 17 වෙනකොට ටොමිගේ වයස අවුරුදු 12යි. එතකොට ටොමි වයසට ගිහිල්ලා. ටොමිට ආතරයිටිස් ඇවිල්ලා, ස්පේනේ නැති වෙලා, ඇඟේ ලෝම හැලිලා, අන්තිමට ටොමි නැති වුණා. මිය ගියා. මට හරි පුදුමයක් ඇති වුණා. ඇයි මම ළමෙක් වෙලත් ටොමි දැන් මිය ගියේ වයසට ගිහිල්ලා. එතකොට අපි කියන මේකට ජාන වලින් ගේන සංයුතිය. නේ? ඒ කියන්නේ ඔබගේ වර්ණ දේහ ඇතුලේ සැඟවිලා එන ඔබේ ආයු කාලය. නමුත් විද්‍යාඥයෝ අද වෙනකොට කියනවා මේ ආයු කාලය සත්‍ය ආයු කාලය නෙවෙයි. ඔබට ඕන නම් ඔබේ වයස කල් දාන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්න කියලා. ඔව් මනෝවිද්‍යාත්මකව අපි මේ පිළිබඳව විග්‍රහ කරන්න කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා වෛද්‍යතුමා. ඒකෙන් ඔබට ඕනෑම ගැටලුවක් තියෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. තියෙන ඕනෑම ගැටලුවක් විසඳලා දෙන්න වෛද්‍යතුමා ඉන්නවා. අපත් සමග ඉතින් මතක් කරන දුරකථන අංක 0114 33 44 ඒ වගේම 0114 33 44 66 කියන දුරකථන අංකවලට ඔබට අපව අමතන්න හැකියාව තියෙනවා. වෛද්‍යතුමනි දැන් වයසට යාම ගැන කිව්වම බොහෝ දෙනා ඔබ කලින් කිව්වා වගේ මේ කෙලින්ම අහුව ගමන් උත්තරයක් දෙන්න සූදානම් නෑ මගේ වයස මේකයි කියලා. නමුත් දන්නේම නෑ අපි අවුරුද්දෙන් අවුරුද්ද මේ පැයෙන් පැය මේ හැම තප්පරෙන් තප්පර ගෙවිලා යන්නේ අපි වයසට යනවා කියන කාරණාව. හැබැයි බොහෝ වෙලාවට අපි මේ මානසික වයස ගැන අපි එච්චර හිතන්නේ නෑ. අපි හිතන්නේ අපේ ඇඟ රැලි වැටෙනවා එහෙම නැත්නම් අපේ මුහුණ වියපත් වෙනවා මේ දේවල් ගැන විතරයි. නමුත් අපි කෙනෙක් මානසික වයසට යනවා කියන කාරණාවත් එක්ක ප්‍රේක්ෂකෝ සමහරට අපි එකඟ වෙන්නේ හිකුත් නෑ. අපි එහෙම මානසික වයසට ගිහිලා නැහැයි කියලා අපි හිතන්නේ කියලා. කොහොමද අපි මේ දේවල් අපි හදාගන්නේ? ඔව් ඇත්තටම මෙතෙන්ට
මට මතක් වෙනවා දැන් මම එක ඔය ආටිකල් එකක් කියවුවා ඔය ඇමරිකානු ජනාධිපතිවරු ගැන. කියවනකොට ඔය ඇමරිකාවේ දෙවන ලෝක යුද්ධ කාලේ හිතුවේ ට්‍රූමන් කියන ජනාධිපතිවරු. සෝරි. ඔව් ට්‍රූමන් නේ. ට්‍රූමන් කියන ජනාධිපතිවරු. ඔහු අවුරුදු 90 ගාණක් ජීවත් වුණා. ඔහු අවුරුදු 90 ෙදිත් ඔහු තරුණෙක් වගේ හිටියලු. ඒ වුණාට විශේෂඥයෝ කියනවා ඔය ඇමරිකානු හුඟක් ජනාධිපතිවරු ඒ කොච්චර ඒ පෝස්ට් එක හරිම ස්ට්‍රෙස්ෆුල් නේ. වැඩි ආතතියක් මේ මුළු ලෝකයේත් එක්ක ඩීල් කරනකොට ඉක්මනින්ම දිරාපත් වෙනවා කියලා. ඉක්මනින්ම වයසට ගිහලා නොයෙකුත් අසනීප වලට ගොදුරු වෙනවා කියලා. ඔතුමා ඒ කියන්නේ අපි ඕනෑම කෙනෙකුට ආතතිය වැඩි වුණාම ඉක්මනින්ම වයසට යන්න අපි පුළුවන් බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට නමුත් මේ ට්‍රූමන් ගැන ස්ටඩි කරා විශේෂඥයෝ කොහොමද මෙච්චර කාලයක් මුළු තාරුණ්‍යයේ සිටියේ කියන එක. මම ඒවට විද්‍යාත්මක කරුණු සම්බන්ධ කරනවා. නමුත් බොරක් ඔබාමා වගේම ඒ වගේම ඔය මේ බුෂ් කියන ජනාධිපතිවරයාත් හරියට තමන්ගේ සෞඛ්‍ය බලාගත්තයි කියලා කියනවා. ඉතින් එතකොට ට්‍රූමන් ගැන හොයා ගියාම තේරුණා ට්‍රූමන්ගේ ලක්ෂණ රාශියක් විශේෂඥයෝ හොයාගත්තා. එකක් තමයි ඔහුගේ ආහාර පිළිබඳ. මම ඒව සම්බන්ධ වෙන හැටි විද්‍යාත්මක කියලා ඔබට කොහොමද මේව විද්‍යාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඔහු ගාක්ම පළතුරු ඒ වගේම මේ වෙජිටබල්ස් මේ එළවලු වර්ග තමයි හුඟක් ආහාර ගත්තේ. නිර්මාංශ ඊළඟට නිර්මාංශනේ ඔහු මාළු වර්ග හුඟක් ආහාරයට ගත්තලු. බලමු පස්සේ මේ විද්‍යාව. ඊළඟට ඔහු සෑමදාම ව්‍යායාමයක් කරනවලු. ඒ අනිවාර්යයෙන්ම ඔහුගේ ඒ ව්‍යායාම කොටස ඔහුගේ ජීවිතේ කොටසක්ලු. ඊළඟට ඔහු නිතරම බොහොම මිත්‍රශීලීව විහිළු කර අර තමන්ගේ නෑදෑයෝ හිත මිත්‍රත් එක්ක හිටපු පුජ්‍යලෙක්ලු. අවුරුදු 90 දී පොඩ්ජල කට්ටිය කියන්නේ මොහු තරුණෙක් කියලාලු. ඒ තරම් ඔහු නිරෝගී භාවයේ හිටියලු. එතන ඔබට පේනවා මේව ඇතුලේ යම් සත්‍යක් තියනවද? මේ ජීවත් වීම රටාවල් ඇතුලේ. ඔව් මෙන්න මෙතෙන් තමයි එන්නේ. වාසනා. අද ලෝකේ හොයාගෙන තියෙන අලුත්ම මේ විද්‍යාත්මක රහස ඒ විද්‍යාව හොයාගත්ත විද්‍යාවට නොබෙල් ප්‍රයිස් එකක් හම්බුණා. මට නම හරියට මතක නෑ. ඔහු ඇමරිකානු ජාතිකයෙක්ද කොහෙද? ඔහු මොකද්ද හොයාගත්තේ මේ ටෙලොමියෝස් කියලා. ඒ කියන්නේ ටෙලොමියෝස් කියන්නේ මම පෙන්නනවා තා පොඩ්ඩකින්. වර්ණ දේහයන් අපි දන්නවා අපි කවුරු අපේ මේ අම්මා තාත්තෙන් අපිට එනවා ජාන කියලා. ජාන වලින් නේ දැන් ඔබේ පෙනුම ඔබ හිතන විදිහ දේවල් ජාන වලින් ඇවිල්ලා තියෙනවා ඔබට. හැම දෙයක්ම නෙවෙයි. එතකොට දැන් මේ ජාන වලින් එන මේ වර්ණ දේහ 46 ඇතුලේ ඔබ වර්ණ දේහයක් බැලුවොත් ඒ වර්ණ දේහයක කොනේ තියෙනවා පොඩි දෙයක්. මේ අපිට හැට පේන දේවල් නෙවෙයි. මේ නූතන ස්කෑන්ස් අරමේ ආවට පස්සේ තමයි මේ හොයාගත්තේ. වර්ණ දේහයක් කොනේ තියෙන පොඩි කැප් එකක්. හරියට ඔබ දැකලා තියෙනවද සපත්තුවේ ලේස් එකක්. ඒ ලේස් එකේ කොනේ තියෙන පොඩි කැප් එකක්. මොකටද ලේස් එකේ කොනේ කැප් එකක් තියෙන්නේ? නැත්තම් ලේස් එක ගැලවිලා යනවා. දැකලා තියෙනවද ඔබ? ඔව්. කැප් එක. ඒ වගේ වර්ණ දේහ කැප් එකක්. මේක ප්‍රෝටීන කැප් එකක්. මේකෙන් කරන්නේ ඇතුලේ තියෙන ජාන සංයුතිය ආරක්ෂා කරලා වර්ණ දේහය කැඩෙන්නේ නැති වෙන්න එක තැන තියාගෙන ඉන්නේ. දැන් මම ඔබට වර්ණ දෙකක් පෙන්නනවා. ඒතර ඔබට තව පොඩ්ඩක් මේක මම හිතන්නේ තේරෙයි. මේක ලස්සන ඉගෙන ගන්න ඕන දෙයක් මම ඔබට කියලා දෙන්නම්. ඒතර ඔබ වැඩි කොස්මෙටික් පස්සේ දුවන්නේ නැතුව සත්‍ය පිටපස්ස යනවා කියලා මම විශ්වාස කරනවා. right. මේක ફોකස් කරන්න පුළුවන්. ඔව් අපි ඒ ගැන මම හිතන්නේ සමීප රූපයක් ගන්න පුළුවන් අපිට තියෙනවා. right. ඔබට දැන් බේරෝ නේද මේක? දැන් මේක බලාගෙන හිටියම ඔබට පේනවා දැන් රතු පාට කුණේ තියෙන හතරක් රතු පාට ඩොට් හතරක් වගේ. මේ වර්ණ දෙහේ කොනේ තියෙන මේක තමයි කැප් එක. මං කිව්වේ අර සූ ලේන්ස් එකක් කියලා මේ අර සපත්තුවේ අර පටියේ කොනේ තියෙන කැප් එක වගේ කියලා. ආන්නේ වගේ තමයි. මේක තමයි පුදුමාකාර සොයාගීම නොබෙල් ත්‍යාගය හම්බුණා මේ සොයාගත්ත විද්‍යාඥයට. මොකද්ද? වර්ණ දේහය කැඩී යන්නේ නැතුව එක තැන තියාගන්නේ මේකෙන්. එතකොට අනේ ඊළඟට හොයාගත්ත මේකට කියනවා ටෙලොමියර්ස් කියලා. TELOMERE ටෙලොමියර්ස්. මේ ටෙලොමියර්ස් එක වයසට යනවා කියන්නේ විද්‍යාඥයෙකුට මේ ටෙලොමියර්ස් එක හිමින් ගැලවි යන එක. ඒ කියන්නේ වර්ධය එකතු කරලා තියෙන මේ ශක්තියට තියෙන ආධාරකය අන්න හරි. ඒ ආධාරකය ගැලවිලා යනවා. පොඩ්ඩෙන් පොඩ්ඩ ලූස්නින් of the telomeres. මේක ගැලවි යනකොට ඇඟේ තියෙන ලෙඩ ටික එළියට එනවා. දියවැඩියාව, ප්‍රෙෂර් එක, ඇදුමද, පේල් හොයාගන්න බැරි අසනීපද, ආතරයිටිස්ද, ඔස්ටියෝපොරොසිස්ද, ඇල්සයිමර්ස්ද, පාකින්සනිසම්ද ඔය සේරම. සමහරට ඔබට අවුරුදු 40 වෙනකොට ඇල්සයිමර් එන්න පටන් ගනී. සමහරට ඔබට අවුරුදු 40 වෙනකොට හෘදයාබාධකයෙන් මිය යන්න පුළුවන්.
එතකොට විද්‍යාඥයෝ කියනවා අද හොයාගෙන තියෙන මේ පුදුමාකාර රහස කොහොමද ටෙලොමියර්ස් මේ ගැලවිලා යන එක පමා කරන්නේ? ඒ කියන්නේ වයස පමා කරන්නේ කොහොමද? අපි නම් සාකච්ඡා කරමු කොහොමද වයස පමා කරන්නේ කියලා. ඔව් ඉතින් වයස පමා කරන විදිය ගැන අහුවාම ඒ ගැන කිව්වම මම හිතන්නේ ඔබලත් යම් කිසි කෝතුහලයක් ඇති වෙනවා ඇති. එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද අපි හැමදාම දවසින් දවස වයසට යනවා නේද කියන කාරණාවත් එක්ක වෛද්‍යතුමනි දැන් මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය ගැන අපි කතා කරද්දී කෙනෙක් තමන්ගේ ලස්සන ගැන තමන්ගේ රූපය ගැන හිතනවා වගේම කෙනෙක්ගේ හිත ගැන හිතන්නත් ඕනේ. අපි දැන් උදේට වතුර බොන එක ඒකම ව්‍යායාම කරන එක සමබර ආහාර වේලක් ගන්න දේ මේ දේවල් අපි නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා. ප්‍රේක්ෂකයින්ට කියනවා. රෝගීන් වෙලා කෙනෙක් ළඟට ආවත් වෛද්‍යවරු අනන්ත අප්‍රමාණ මේක ගැන කතා කරනවා. හැබැයි බොහෝ දෙනා තමන්ගේ මානසික සෞඛ්‍ය ගැන තරම් දුරට හිතන්නේ නැහැ. මේකට තියෙන ගැටලුව මොකක්ද? ඔව් එහෙනම් මම දැන් යන්නේ ඔබ අහන ප්‍රශ්නෙම විද්‍යාත්මක ස්වරූපයට ටෙලොමියර්ස් පමා කරන්නේ කොහොමද? ඒ කියන්නේ තාරුණ්‍ය තියාගෙන ලස්සනට ඉන්නේ කොහොමද? මේකනේ ඉක්මනින් ලෙඩ වලට ගොදුරු වෙන්නේ නැතුව ඔබේ සෞඛ්‍ය තියාගන්නේ කොහොමද? මේ මම සරල උදාහරණයක් කියන්නම්. මගේ ළඟට මේ ළඟදී එනවා එක ආයතනයක කළමනාකරුවෙක් නේ. ඔහුගේ වයස අවුරුදු 40යි. ඔහු ආවේ දිගටම පවතින හිසේ කැක්කුම. දෙක තමයි ඔහු ආවේ ඔහුට නිතරම තරහ යනවා. ළමයිත් එක්කත් තරහ යනවා, බාරයවත් එක්කත් තරහ යනවා. මේ ගෙදර ආවම ළමයි හිටන් බයයි. තාත්තගේ හැසිරීම දැක්කම. ඉතින් ඒ අනුව මම දැන් අර ඉගෙනගෙන හොඳට අර බිස්නස් ස්ටඩීස් කරගෙන ඕක කරගෙන දැන් අර MA ද මොකක්ද තියෙන MBA මොකක්ද තියෙන බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා ඒකත් කරනවා. කියන්නේ මොකද ඉක්මනින් වේගෙන් ඉහළට යන්න ඕන. මගේ ළඟට ආවේ ඇවිල්ලා එයාගේ භාර්යාවත් එක්ක ආවේ බිරිඳත් එක්ක. බිරිඳ කියනවා අනේ ડોක්ටර් මෙයාට තරහ යනවා කියන්නේ ආපු වෙලාවේ ඉඳන් පොඩි දෙයක් මෙහාට වෙන්න බෑ. ළමයි බයයි මෙයා ගෙදර එනකොට. ඉතින් මොකද්ද මේ තාත්තකමෙන් ඇති වැඩි? ඉතින් මට පොල් පිත්තක් කපා ගත්තා නම් මේට වැඩිය හොඳයි. නේ? එතකොට ඇත්තටම ඔහුගේ ජීවිතේ හොයාගෙන යනකොට ඔහු එහෙම කෙනෙක් නෙමෙයි. පාසල් යන කාලේ හොඳට ක්‍රීඩා කළා හොඳට ඉගෙනගෙන මේ ආපු කෙනෙක්. අද ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මොකද්ද මේ වෙනස? දැන් බලාගෙන ගියාම මම මට කියනවා මේ කතා කරා මේ ළඟදී ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම කිව්වා ඔයාට ඉම්පියර්මන්ට් බ්ලඩ් ෂුගර් කියලා. ඒ කියන්නේ තාම දියවැඩියාව නැහැ. බොහොම ළඟදී දියවැඩියාව වෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ මතුවලා ඒ කියන්නේ මෙයාගේ බ්ලඩ් ෂුගර් එකක් බැලුවම මම හිතන්නේ 120 වගේ සම් අවස්ථාවක තිබුණේ. ඒ වගේම මොහුගේ රුධිර පීඩනය බැලුවම රුධිර පීඩනය නෑ 140 90ට කිට් වෙලා තියෙන්නේ. 140 ඔබ දන්නවා 140 බෙදීම 90 කියලා. 140 වැඩි වුණොත් 90න් වැඩි වුණොත් අන්න බෙහෙත් ගන්න වෙනවා. ડોක්ටර් කෙනෙක් හම්බෙලා මේකන සාකච්ඡා කරා. ඔය දියවැඩියානේ මං අධික රුධිර පීඩනය. දැන් දියවැඩියාවට ගොදුරු වෙන්න කිට්ටුයි අධික රුධිර පීඩනයට ගොදුරු වෙන්න කොට්ටුයි නිින්ද යන්නෙත් නෑ හරියට තරහ යනවා. ඒ වගේම භාර්යාව කියනවා තව දෙයක්. මොකට දැන් ලිංගික ආශාවත් අඩු වෙලා. දැන් මොහු දැන් පාර යනකොට නම් හොඳට ડોක්ටර් මෙයා කෙල්ල දිහා බලනවා. එනකොට මගේ ඇඳට ආවොත් නම් අනිත් පැත්ත බලාගෙන තමයි නිදාගන්නේ. ඇහුවම මං අහනවා මොකද කියලා ඔයාට? අනේ මට මහන්සියි මට නිදා ගන්න ඕන. මොකක්ද මේ වෙන්නේ? ඔබ වේගෙන් දි รา පත් වෙනවා. මේ ටෙලොමියර්ස් විද්‍යාඥයෝ කියනවා මේ ස්ට්‍රෙස් එක ආතතිය නිසා මේ ටෙලොමියර්ස් ෂෝට්ලින් වෙනවා කියලා. ඉක්මනින් දි รา පත් වෙනවා ඉක්මනින් කෙටි බවට පත් වෙනවා කියලා. මේ සොයා ගැනීම. ඕම් කරපු විද්‍යාත්මක සමීක්ෂණ කීපයක් මම ඔබට කියන්න කැමතියි. එක විද්‍යාත්මක සමීක්ෂණයක් කරා මේ ලස්සන මේ ඔය ඔබ දන්නවා ප්‍රොස්ටේට් කාසිනෝමා. එහෙම නැත්නම් ප්‍රස්ත ග්‍රන්ථියේ ඇති වෙන පිළිකාව. සාමාන්‍යයෙන් අවුරුදු 65 වෙනකොට කියනවා 105 දෙනෙක්ට මේක තියෙන්න පුළුවන් කියලා. අවුරුදු 80 වෙනකොට 120කට. ප්‍රස්ත ග්‍රන්ථියේ පිළිකාව. මේ පිළිමින්ට එන එක. විද්‍යාඥයෝ ප්‍රස්ත ග්‍රන්ථියේ පිළිකාව මුල් අවස්ථාවේ ඉන්න කණ්ඩායමක් හොයාගත්තා. මුල්ම අවස්ථාවේ තාම අර පිළිකාව පටන් ගත්ත විතරයි පැතිරෙලත් නැහැ. අපි යම්කිසි පරීක්ෂණයක් සම්බන්ධයෙන් යොදාගන්නේ එවැනි අවස්ථාවක්. ඔබයිතුමලා අපි ඒ සම්බන්ධයෙන් තවදුරටත් කතා බහ කරමු. අපිට සූදානම් විරාමයකට යන විරාමයෙන් ගිහින් ආවෙත් යලි කතා බහ කරමු. මේ රැස් වෙදෙන ජීවිතයේ සුවාසක විශේෂාංගය. ජීවිතේ පුරා ආදරේ බෙදා රැස් විදින ජීවිතේ ජීවිතේ
විරාමයෙන් අනතුරුව යලිත් එකතු වෙන්නේ රැස් වේදන ජීවිතයේ සුවාසප විශේෂඥයෙක් එක්ක. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්න කලින් දෙයක් මතක් කරන්න තියෙනවා. අපි ඔබට වරින් වර මතක් කළා TV1 එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔබට හැකියාව තියෙනවා ජයග්‍රාහකෙක් හෝ ජයග්‍රාහකයක් වන්න තෑගි ගොඩකින් ගෙදර පුරව ගන්න කියලා. ඉතින් තෙලි 3-5 බලන්න තෑගි දිනන්න අදත් මතක් කරනවා ඔබට. අද දවසේ අපි රාත්‍රියේ ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 7788ට TV1 හිස්තැනක් අදාළ ප්‍රශ්නාංකයේ හිස්තැනක් අදාළ පිළිතුර ඒද බිද්ද සීද කියලා SMS කළොත් අද දවසේ ජයග්‍රාහකයා වන්න ඔබට හැකියාව තියෙනවා. අපි සූදානම් අද දවසේ අපි අහන ප්‍රශ්නෙට හෙට දවසේ ඔබට ශීතකරණයක් ලබා දෙන්න. ඉතින් ඒ බවත් මතක් කරන ගමන් හෙට දවසේ අපි සජීවීව රැස්වෙදෙන ජීවිතයේ වැඩසටහන තුලින් ඔබට දුරකථන නැවතුමක් ලබා දෙනවා. ඔබ ජයග්‍රාහකයෙක් හෝ ජයග්‍රාහිකාවක් වෙලා නම්. මේ බවත් මතක් කරන අපි සූදානම් කතා බහ කරන යලිත් වතාවක් සුවාසප විශේෂඥ දාපත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍ය එන් කුමාර නායක වෛද්‍යතුමා. ඉතින් අපි මතක් කරමින් හිටියේ වයසට යාම පමා කරන්න අපිට හැකියාව තියෙනවා කියන කාරණාව. වෛද්‍යතුමනි දැන් වයසත් එක්ක කතා කරද්දී මේ මානසික ආතතිය ගැන ඔබතුමා පුන පුන අපිට මතක් කරනවානේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් අපි හුඟක් වෙලාවට මේ ආතතිය ගැන මතක් කරනවා. මම හරියම මානසික ආතතියකින් ඉන්නේ. රස්සාව එක්ක එහෙම නැත්නම් ගෙදර වැඩ කටයුතුත් එක්ක නැත්නම් අපිට මොන හරි ප්‍රශ්නත් එක්ක. දැන් මේ දේවල් කොච්චර තිබ්බත් අපි මේ ආතතිය අඩු කරගන්න කියලා මේ කරන්න හදන හුඟක් සාධක හුඟක් දේවල් සමහර විට ඒ තුලින් අපිට මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි තවමත් ඉන්නේ මානසික ආතතිය තුලමයි. මේ දෙයට අපි මොකද්ද කරන්න පුළුවන්? ඔව් ඇත්තටම මම කෙටියෙන් ඉස්සෙල්ලා කියන්න පුළුවන් අර ටෙලමියොස් කරන සමීක්ෂණය. දැන් අර කැන්සර් එකක් ඇවිල්ලා ප්‍රොස්ටේට් එකේ කාන්සර් පිළිකාව. ඒ කණ්ඩායම අරගෙන විද්‍යාඥයෝ මේ කණ්ඩායමට මෙන්න මේවා ව්‍යායාමයක් දුන්නා. ඊට අමතරව අර ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් සහ සීනි අඩු කළා. නැත්තම් පිස්ටය සහ සීනි අඩු කළා හුඟක් එළවලු වර්ග කන්න කිව්වා. ඊළඟට රිලැක්සේෂන්ස් මනස සැහැල්ලු කරන ව්‍යායාම හඳුන්වලා දුන්නා. මෙහිම බලාගෙන යනකොට විද්‍යාඥයෝ දැක්කම මේ කණ්ඩායමේ හිමින් අර කැන්සර් එක අඩු වෙලා යනවා කියලා. පිළිකාව. ඔව් පිළිකාව අඩු වෙලා යනවා කියලා. විතරක් නෙවෙයි අර ටෙලොමියර්ස් වල ලෙන්ත් එක වැඩි වෙනවා කියලා. නැත්තම් අඩුවීමේ වැඩිවීම නැත්තම් කෙටිවීමේ වේගය වයසත් එක්ක අඩු වෙලා යනවා. ඉතින් ඔබට පේනවා එහෙනම් රහස්. මෙන්න මොනවද මේ රහස්? ඒ කියන්නේ දැන් ඔබතුමිය වාසන ඇහුවා වගේ මේ තාරුණ්‍ය තබා ගන්න අපි කරන දේවල් ආතතිය අවම කරගන්නවා කියන්නේ තාරුණ්‍ය හොඳින් තබා ගන්නවා. ඉතින් ආතතිය අවම කරන්න තියෙන ක්‍රමවේද මොනවද? එහෙම නැත්නම් ටෙලොමියර්ස් වල ලෙන්ත් එක තියාගෙන තාරුණ්‍ය ජීවත් වෙන්න කරන්න. දැන් මම ඔබට කියන්න අර මගේ ළඟට ආපු මැනේජර් කරපු දේ නේද? එක තමයි ව්‍යායාම. විද්‍යාඥයෝ හොයාගෙන තියෙන ව්‍යායාම වලින් දැම්මදාම නැත්නම් දවසක් කර දවසක්. දවස් දෙකක් කර දවස් ගියොත් ව්‍යායාමයක් වෙන්නේ නැහැ. හැමදාම නැත්තම් දවසක් කර දවසක්. ව්‍යායාමයක් විනාඩි 30ක් විනාඩි 45ක්. ඒක විද්‍යාඥයෙක් හොයාගත්ත මේ ව්‍යායාම කරනකොට මේ මාංශ පේශීන් බයිසිකලයක් පදින්න දීලා කණ්ඩායමකට විනාඩි 45 මේ මාංශ පේශීන් අරගෙන කොටසක් අරගෙන ඒක ඇතුළේ පරීක්ෂා කරාම කරුණු කීපයක් හොයාගත්ත එකක් තමයි මේ ටෙලොමියර්ස් වල ලෙන්ත් එක වැඩි වෙනවා කියන එක. ඒ කියන්නේ ඔබ වයසට යාමේ වේගය නැත්තම් කියනවා ඉංග්‍රීසියෙන් කිව්වා keep your DNA in young ස්ටේට් කියලා. ඒ කියන්නේ තාරුණ්‍යයේ ඔබේ DNA කියන මේ වර්ණ දෙය සාධක තරුණ භාවයේ තියාගන්න ව්‍යායාම වැදගත් වෙනවා. අද ව්‍යායාම ඉතින් මේ බලවනාකරුතුමා මගේ ළඟට ආපු තරහ යනවා සේරම අවුල් වෙලා ව්‍යායාමයක් කරන්නේ නැහැ. උනාට රුපියල් 15000ක පර්ෆියුම් එක ගහගෙන යනවා. උදේ පාන්දර. මං කිව්වා පළවෙනි දේ ව්‍යායාම. දෙක තමයි ඔබ මනස සහ ශරීරය සැහැල්ලු කරන ක්‍රියාදාමයන් වල. මොකද ජීවිතයේ තියෙන විඳවන්න නෙවෙයිනේ. අපි විඳවනෝ තමයි ඒක ඇතුලේ විඳින්නක් තියෙන්න එපා මක් නේද? ගමනක් යන්න, ට්‍රිප් එකක් යන්න, පවුලත් එක්ක ගත කරන්න. අපි එකම ඒකාකාරී ජීවිතෙන් පොඩි හරි වේගෙන් අපි වේගෙන් ඒකාකාරී අල්ලගෙන කොම්පැනි මේ පොහසත් කරාම හරියන්නේ නෑනේ හැමදාම. හරිද? ඔහුට ඒව සේරම අමතක වෙලා මේ කොහෙද ඉන්නේ කියලා. නමුත් ඊ අතරේ අර සෝබන සංස්කෘතියට අපේ මනස යනවා. අපි හුඟා බලන්න ප්‍රොසෙස් ෆුඩ්ස් මේවයින් ටෙලමියර්ස් කොට වෙනවා කියලා විද්‍යාඥයෝ වගේ. බලන්න සුපර් මාකට් එකට ගිහලා කන දේවල් මොනවද කියලා භාගය ප්‍රොසෙස් කරපු ටින් කරපු මාළු, ටින් කරපු එළවලු, ටින් කරපු සේරම. එහෙම නැත්නම් අවුරුදු ගානක් කුණු වෙච්ච ඇපල් නේද? ඔබ දැකලා තියෙන සුපර් මාකට් වල භාගයක් තියෙන ඇපල් භාගයට කුණු වෙලා කියලා. යා හොඳ ඒවා කුණු වෙලා මිශ්‍ර කරලා දාන්න මම ඒක මැනේජින් ඇහුවා ඇයි එහෙම කරන්න කියලා. ඔහු ඉනා වෙලා කියලා නැත්නම් විකුණ ගන්න බෑ කියලා. ඉතින් දැන් මේවා ස්වාභාවික සහ අලුත් නැවුම් පළතුරු නෙවෙයි. මේවයින් වෙන්නේ අපි වේගෙන් වයසට යනවා. එම නිසා එක දෙක තමයි විද්‍යාත්මක ආහාර විශේෂයෙන්ම උගක් පළතුරු සහ ভেජිටබල්ස් ඒ කියන්නේ එළවලු පලා දැන් හුඟක් වෙලාවට අපි විහිළුවක් විදිහට ගන්න සමහරලාට කොළ කැඳ කෝප්පයක් එහෙම
සතියේ දවස් 3ක් බොනවා නම් ස්වාභාවික දවස් 3ක්වත් බොනවා නම් ස්වාභාවික සේරම විටමින් ටික ශරීරය ඇතුළට එනවා. ඔව්. වෛද්‍යතුමනි ඉතින් නැවුම් දේවල් ගැන මේ විදිහට කතා බහ කරද්දී නැවුම් පළතුරු එළවලු අපි හැමදාම කන්න බොන්න ඕනේ. තව දේවල් කතා බහ කරනවා මේ විරාමයෙන් පස්සේ. ආදරේ බෙදා රැස් වී දෙන ජීවිතේ ජීවිතේ අද රැස්වෙදෙන ජීවිතයේ සුවාසප විශේෂාංගෙන් අපි කතා බහ කරමින් ඉන්නේ වයසට යාම කායිකව මෙන්ම මානසිකව වළක්වගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අපත් සමග සම්බන්ධ වෙලා ඉනවා කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍යන් කුමාර් නායක වෛද්‍යතුමා. වෛද්‍යතුමනි අපි දැන් කිව්වා කායිකව කොහොමද මේ දේවල් වළක්වගන්නේ කියලා. අපි කිව්වා මේ වයසට යාම සම්බන්ධයෙන් යම් හෝමෝනයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒක වළක්ව ගන්න, ඒක අඩු කරගෙන අපි මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මානසික අපි මේ සඳහා මොනවද කරන්න පුළුවන්. වාසනා මම මානසිකව යන්න ඉස්සෙල්ලා තව පුංචි දෙයක් එකතු කරන්න කැමතියි. මට ඒක අමතක වුණා. ඉතාත්ම වැදගත් දෙයක් තමයි මේ ටෙලොමියෝස් කියන මේවා කල් දාන්න නැත්නම් මේ කැප් එක දිලාපත් වීම කල් දාන්න ඔබ තාරුණ්‍ය තියාගන්න ඔමෙගා 3 fish oil නේ ඉතාම වැදගත් කියලා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒ නිසා දැන් හුඟක් විටමින් අර එක එක ඒවා ගිලිනවට වඩා මම හිතන්නේ ෆිෂ් ඔයිල් එකක් ඔබට අවශ්‍ය තරම් මාළු ආහාරයට ගන්න. විශේෂයෙන්ම හුඟා පොඩි මාළු වගේ දේවල් වල ෆිෂ් ඔයිල් තියෙනවා. ඉතින් පොඩි මාළු අපි කියන්නේ කැල්සියම් උනත් වැඩිපුර තියෙනවා කියන්නේ. කැල්සියම් උත් වැඩිපුර තියෙනවා. ඒ වගේ පොඩි මාළු වර්ග එහෙම හුඟක් මේ බදින්න ගලට වඩා ඒවා උයලා මේ වෙනවා කියන්නේ. ඔව්. උයලා ආහාර ගන්නවා නම් හුඟක් හොඳයි කියලා හිතන මොකද අපි කියන ටිකක් වැඩිපුර තම්බන්න නැතුව අපි ඕවර් කුක් වෙන්නේ නැතුව සාමාන්‍ය ගානට තැම්බීමක් කරලා අපිට ආහාරයට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි අර තියෙන ප්‍රෝටීන් වර්ග මැකෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. ඒකේ හුඟක් ඔයිල් තියෙනවා. මේ ෆිෂ් ඔයිල් එක ඔමෙගා 3 තියෙනවා. ඔමෙගා 3 ඔබට ශරීරයට එන මදි නම් තමයි මම කියන්නේ ඒක කැප්සූල් එකකින් ගන්න කියලා. මොකද හේතුව ටෙලොමියෝස් අද හොයාගෙන තියෙන විද්‍යාඥයෝ ස්ථිර වශයෙන්ම ටෙලොමියෝස් අර දිරාපත් වීම අවම කරන්න පුළුවන් කියලා මේ ෆිෂ් ඔයිල් වලින්. ඔව්. එතකොට ඒ වගේම ඔබ හොඳට වතුර පානය කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විද්‍යාඥයෝ කියනවා අද දවසකට වීදුරු 8ක්වත් අර මේ වගේ මෙන්න මේ සයිස් වීදුරු 8ක්වත් ඔබ වතුර බොන්න ඕන. ඒ සාමාන්‍ය වතුර බොන වීදුරු. ඔව් වීදුරු. සාමාන්‍ය වතුර බොන වීදුරු. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද මම දැකලා තියෙන හුඟක් දරුවෝ පවා සමහර ඉස්කෝලවල වාසනා මේ දරුවෙක්ට එහෙම ටීචර් මේ වතුර එක ළඟ තියාගෙන බොන්න දෙන්නේ නැහැ. නේ? ඒ වගේ ඒ තරම් මේ පරණ 17 වෙන සියවසේ ජීවත් වෙන්න මේ පාසල් තියෙන්නේ තාම. මේ ලොකු ඉන්ටර්නැෂනල් ස්කූල් කියලා සමහර නම් විතරයි බොරුවට. මේ වගේ එක ළමෙක් මගේ ළඟට එනවා මම ඔබට කියන්නේ ලස්සන කතාවක්. මගේ ළඟට දරුවෙක් එනවා නිතරම හිසේ කැක්කුමක්. මම බැලුවා කිසිම හේතුවක් පෞල් පරිසරය තුළ කිසිම හේතුවක් හොයාගන්න බෑ. මම නිකන් හොඳට දින අපේ ආවට පස්සේ අපි සම්පූර්ණ විස්තරය ගන්නවා උපදේශිකාවක්. උගත්තට පස්සේ මම දැක්කම මෙයාගේ ඉස්කෝලේ නිතරම අය ගිහිල්ලා ආවට පස්සේ තමයි හිසේ කැක්කුම එන්නේ. වතුර බොන එක අඩුයි. අපි කියනවා වතුර අවශ්‍යයි අපේ මොලේ ක්‍රියාකාරීත්වය. ජලය. ඉතින් ඊට පස්සේ වතුර බ්‍රේන් බේස් ලර්නින් කියලා කියන දැන් මොලේ හොඳට වැඩ කරන්න හොඳට වතුර බොන්න ඕනේ කියලා. ඒ කියන්නේ නොයෙකුත් බීම වර්ග නෙවෙයි, පැණි බීම නෙවෙයි වතුර. එතකොට දැන් මේ දරුවට බැලුවම මේ පන්ති කාමරේ ටීචර් කාටවත් ළමයට වතුර එකක් බොන්න දෙන්නේ නැහැ ඩිස්ටර්බ් වෙනවා කියලා. පස්සේ මම ටීචර්ට ලියුමක් ලියලම දුන්නා මෙන්න මේ හේතු නිසා. මෙන්න මේ හේතු නිසා මේ දරුවන්ට වතුර බොන්න දෙන්න ඕනේ හිසේ කැක්කුම. ඇත්තටම වතුර බොනකොට ළඟ තියාගෙන වතුර බෝතල හිසේ කැක්කුම නැති වුණා. ඉතින් ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත්. ඔබ ඇහුවා මානසික සාධක ඉතාමත්ම වැදගත්. වාසනා හුඟක් වෙලාවට අපිට ප්‍රශ්නයක් දැඩි ලෙස ප්‍රශ්නයක් විදිහට පේන්නේ ඒ ප්‍රශ්නේ නිසාම නෙමෙයි අපි ප්‍රශ්නේ දිහා බලන ආකාරය. පැහැදිලිවම. ප්‍රශ්නයක් විදිහටම අපි දකින්නට වඩා කරන්නේ ඒකට උත්තර හොය නිකන් ඒක ව්‍යාකූල කරගන්න එක. ඔව්. ඇත්තටම ප්‍රශ්නෙන් අපිට වෙන හානිය 10%ලු. ප්‍රශ්නේ දිහා බලන නිසා වෙන හානිය 80%ක්ලු. ඒ විශාල ප්‍රශ්නේ දිහා දැන් උදාහරණයක් විදිහට දැන් මගේ ළඟට මේ එක කාන්තාවක් කෙනවා. ඔහුගේ සැමියා මත්පැන් වලට ඇබ්බැහි වෙලා දැඩි ලෙස ගිජු ලෙස. ගෙදරට සල්ලි දෙන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා රණ්ඩු වෙනවා, කුණු හarp කියනවා. සම්පූර්ණ පෞල් පරිසරය අවුල් වෙලා. පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නවා අවුරුදු 7යි අවුරුදු 10යි. ඉතින් දැන් මේ කාන්තාව නිතරම කල්පනා කරන මම මොකද කරන්නේ? ඉතින් අපි පළවෙනි අවස්ථාවේ උත්සාහ කරා අය දැඩි පීඩණයට ගිහිල්ලා. අවපීඩණයට ගිහිල්ලා. ජීවිතේ එපා වෙලා කලකිරිලා ජීවිතේ නැති කරගන්න හිතනවා. මොකද්ද මේ කර්මය මං ගියාත්මේ මේ ලබා උපන් හැටි? මම මේ කර්මයක් ගෙවන්නේ. ඉතින් මං ඇහුවා දැන් අවම වශයෙන් දැන් මොකද්ද කරන්නේ දැන් මේ මොහු ගේන්න බැරිද?
අපි ගේන්න බැරුව ලංකාවේ තියෙන නීතිත් ප්‍රමාණවත් නෑ. නමුත් මේ කියන පුජ්‍යලයා ප්‍රතිකාරවලට ගෙන්න ගන්න බැරුණා. පස්සේ අපි උපදේශනයෙන් පැහැසිමින් පෙන්නලා දුන්නා. ඔහුගේ මවට, ඇයගේ මවට, පියාට, පවුලේ අයට මේ පුජ්‍යලයෙන් අයින් වීම තමයි හිතාම හොඳම දේ. අයින් වෙන්න පස්සේ මම උසාවියට ලියුමකුත් දුන්නා. දරුවන්ගේ මානසික නැත්තම් උසාවියත් ඕක ලෝයස්ලා ඇදගෙන යයිනේ අවුරුදු ගාණක් තිස්සේ නේද? අර මිනිස්සු බංකොලොත් වෙලාම නේද? මම කියන්නේ ඇත්තටම මේ අපේ උසාවි ක්‍රමේ තියෙන දෙයක් මම පෙන්නලා දුන්නේ. පැහැදිලිව මේක ගැන තර්ක කරන්න ඕන දෙයක්. සිරසට හොඳ මේ TV1 වලට හොඳයි ඒක ගේන්න. රයිට්. එතකොට මම ලියුමක් දුන්න විනිශ්චයකාරතුමාට මේ දරුවෝ දෙන්නාගේ මානසික සෞඛ්‍ය සලකා මේ ඉක්මනින් මේක දික්කසාදේ සුසුයි කියලා. දැන් එයාට පස්සේ එහෙම හිමියෙන් ගිහිල්ලා අපි ගේන්න බැරුණා. ඔහු අයින් වුණා මේ පුරුෂයාගෙන්. අද වෙනකොට හරිම සතුටින් ඇය දරුවත් එක්ක ගත කරන මම හිතන්නේ ඇය තවත් විවාහයකට සූදානම් වෙනවා. මම ඔබට කියන්න දෙයක් මෙතන තියෙනවා. මම ඇහුවා ඇයගෙන් මෙච්චර අවුරුදු 3ක් 4ක් තිස්සේ මේක දුක් විඳගෙන හිටියේ මොකද? බෑනේ බැඳගත්ත බෙරේ ගහන්න ඕනනේ. නේ නැත්තම් අපේ පරම්පරාවේ කට්ටිය මොනවා කියයිද? ડોක්ටර් අපේ පරම්පරාවේ කවුරුවක්වත් දික්කසාද වෙලා නැහැ. හරි. එතකොට අර පාපය ගෙවන්නේ අපි ප්‍රශ්නේ දිහා බලන නිසා නේද? පැහැදිලිව අපික ධනාත්මකව සුබවාදී හිතන එක සුබවාදී තමයි විදිහට අපේ ජීවිතේ. මොකද ජීවිතයේ සුළු කාලයක් ගෙවන්නේ. ඒ ගෙවන කාලය දුක් විඳින මේ කරුණ ගෙවන්න ඕනද? නේ? ඇත්තටම බුදුරජාණන් වහන්සේ තමයි මේ කොග්නිටිව් තෙරපි මේ උපදේශනය කියන එකේ මම වෙනම මාතෘකාවක් විදිහට ගත්තොත් පැහැදිලි කරන්නම්. අද භාවිතා කරන නූතන උපදේශන ක්‍රම සහ විදි මනෝවිද්‍යාඥයෝ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා භාවිතා කරලා තිබෙනවා. එහෙනම් මම හිතන්නේ බෞද්ධ දර්ශනය හරියට තේරුම් ගත්තොත් අපේ මනසට එන පීඩන හුඟා අඩු කරගන්න පුළුවන්. ඉතින් බෞද්ධ දර්ශනය නෙමෙයි හැම ශාස්ත්‍රවලෙකම තියෙන දැන් ජේසුස් වහන්සේගේ තියෙනව නේද? අර ගල් ගහන්න එපා ඔබ විනිශ්චය කරන්න එපා කියන එක නේද? අපි විනිශ්චයනේ කරන්න නිතරම මිනිස්සු. අපිට මේ ප්‍රශ්නයක් අපිටම වෙච්ච වෙලාවට තමයි තේරෙන්නේ කොහොමද ඒක ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා අපේ පැත්තෙන් බලනකොට ප්‍රශ්න දිහා බලලා hina වෙනකොට නේද? නේ? එතකොට අනිත් මිස hina වුණ තමන්ගේ ප්‍රශ්නය මොනතරම් කම්පනයක්ද කියලා තමයි දන්නේ. ඉතින් මෙහිදී වාක් උපදේශන වගේ දේවල් ඕන වෙනවා. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මකව ඔබ දැඩි ආතතියේ ගියොත් වාසනාව ඔබ කිව් විදියට අර ටෙලමියෝස් ෂෝට්න් වෙලා ඉක්මනින් දි รา පත් වෙනවා. මට මේ කාන්තාව මතකයි අවුරුදු 38ක් විතර වෙන මේ කාන්තාව මගේ ළඟට එනකොට අවුරුදු 55ක වගේ පෙනුමක් තිබුණේ. ඇයි මේ මනස දැඩි පීඩනයත් එක්ක දි รา පත් වෙලා මහත්ය බොනවා. ඒ මුළු ජීවිතේ කිසිම සතුටක් නැහැ. අද එනකොට අද මගේ ළඟට එනකොට ඇයගේ මූණේ පුරා සිනහව, ඇගේ ලස්සන ඇවිල්ලා, ඇගේ පෙනුම ඇවිල්ලා අර ටෙලමියෝස් මේ දික්කන ඇති මම හිතන්නේ. හරිනේ. මම හිතන්නේ වෛද්‍යමා මේ විදිහට බොහොම අපූර්වට මේ ගැන පැහැදිලි කරද්දී අපි දැන් දන්නවා උසස් පෙළ විභාගයේ සඳහා ප්‍රතිඵල ඇවිල්ලා හුඟක් දරුවෝ බොහොම සතුටින් ඉන්නවා. ඒ වගේම මේ විභාග බීතිකාවෙන් පෙළෙන අය ඕන තරම් ඇති. අයි පුංචි දරුවෝ වෙනුවෙන් අවසාන වශයෙන් මේ කෙටි උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා මේ අවසාන තත්පර කිහිපයේ අසප විශේෂාංගය අපිට අවසාන කරන්න තියෙන. දරුවන් වෙනුවෙන් අපි යමක් කියමු ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සඳහා. මම කියන්නේ දැන් අපි දන්න මේ උසස් පෙළ විභාගය කියන්නේ අතිශයින්ම සංකීර්ණ විභාගයක් නෑ කියන්න බෑ. මම හිතන්නේ ඕකේ තියෙන පාඩම් කරන්න තියෙන ඒවා පාඩම් කරාම එක්ක ඔළුව කිලින් තියෙන අනිත් පැත්තටත් හැරෙයි. ඒ තරම් උසස් පෙළ තියෙනවා. ඉතින් මම පළවෙනි කරුණු කීපයක් කියනවා. එහෙනම් මගේ ළඟට එක දරුවෙක් ආවා. වැඩිම නෑ මම හිතන්නේ ඊයේ ආවේ. මේ ඔහු බලාපොරොත්තු වුණා හොඳ ප්‍රතිඵලයක්. නමුත් ඔහුගේ ප්‍රතිඵලය අනුව විශ්වවිද්‍යාලයකට යන්න බෑ. ඔහු දැඩි ලෙස කම්පාවටපත් වෙනවා. දැන් නිින්ද යන්නේ නැහැ. ජීවිතේ පාවෙල එක පාරෙම නිකන් හැමදේම කරකවලා ඇතහැරියා වගේ. මොකද වාසනා ඉස්සෙල්ලා කිව්වා වගේ ඔහුගේ මනසේ තිබුණේ කොළඹ ප්‍රධාන පාසලක ඔහුගේ මනසේ තිබුණේ මම වෛද්‍යවරයෙක්ම තමයි වෙන්න ඕන. අර පුංචි කාලේ ඉඳන් අපි එක ට්‍රැක් එකකට දාලා ඔහුගේ වෙන කිසිම දක්ෂතාවයක් දැකලා නැහැ. වෛද්‍යවරයෙක් වෙන්න දෙමව්පියෝ කියන්නේ වෛද්‍යවරයෙක් කියලා, ඉස්කෝලේ කියන්නේ වෛද්‍යවරයෙක් වෙන්න, බාහිර සමාජය කියන්නේ වෛද්‍යවරයෙක් කියලා නෑදෑයෝ කියන්නේ. ඉතින් මේකෙන් එළිය එකකට වඩා මොකද අපි අපේ දක්ෂතා සැඟවිලා තියෙනවා. කවදාකවත් එකක් තුල අපි හිර වෙන්න හොඳ නැහැ. එකකට වැඩි ප්‍රමාණයක්. ඒක ඔබට වැඩි පීඩනයක් තියෙනවා නම් මනෝවෛද්‍යවරයෙක් කම්බල සාකච්ඡා කරන්න. මොකද මම හිතන්නේ හොඳ උත්තරයක් ගැඹුරින් දිහා බලන්න අපි ඔබේ මනස විවෘත කරලා දෙන්න කැමතියි. ඔව් මම හිතන්නේ වෛද්‍යමා පැහැදිලි කරාවම අපූර්වව අපිට මේ දේවල් ඉතින් අද අප සමග සම්බන්ධ වුණේ සුවස් විශේෂාංගෙන් කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍ය එන් කුමාර නායක වෛද්‍යතුමා ආයුබෝවන් ක්‍රමයට සමුදෙන වෛද්‍යතුමා යලිත් දවසක මුණ ගැසෙමු. ඉතින් වෛද්‍යතුමා පැහැදිලි කරපු ආකාරයටම ඔබට යමක් කියන දෙයක් තියෙන්නේ රැස් වෙන ජීවිතයත් එකතු වෙලා ඉන්න කියන කාරණාවක් මට. රැස් වී දින ජීවිතේ